හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද? ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ගේම් එක. මේක තියෙන්නේ වෙනත් කට්ටියගේ ගෙවල් අස් කරලා අපේ ගෙදර හදාගන්න එක. මේක තමයි දැන්ට තියෙන අපේ ගෙදර. හරි. කලින්ම ගමු අපි මෙන්න මේ බඩුව. ඔන්න ඕක අරන් ගිහිල්ලා දොර අරින්න. ඔක්කොම කලින් අත ගන්න ඕනේ. මෙන්න මේ බඩ ටික ගමු. ගෙදර කලින් මස් කරගෙන ඉන්න බෑ. ගෙදර අස් කරන් ඉන්න බෑ ඔක්කොම කලින්. සෝෆා එකේ ඉඳ ගන්න පුළුවන් නේ. උනේ. හරි. ඔක්කොම දැන් ගමුකෝ ටක් ගාලා. කවුද දන්නේ මේ ගෙදර ඉඳලා තියෙන මෙච්චර බඩු. අර ලෙවල් 2 වලට අප් වුණාලු. 2 වලට නෙමෙයි 3 වලට අප් වුණත් මට අදාළ නැහැ. කාමරේනේ. අපෝ කාමරේ හැටි. ඇඳක්වත් නෑ අඩුම ගානේ මේක කාමරයක්ද? මු කාමරේ ඉඳගෙන පීසා කහලා. මේ මොකක්ද? මුයකෝ ටොයිලට් එකේ ඉඳන් කනවද? මුයකෝ පුදුම එකෙක් නේ. ටොයිලට් එකේ ඉඳන් යාළුනේ කෑමක් කනවා. හරි දැන් ගමු කොස්ස. මේවා අතු ගාමු. මේක කෝ හරි. ඕක අතු ගාවා. බිම අතු ගාමු. දැන් උතන අතු ගාමු. උතන අතු ගාමු. උතන අප්පට අපිට ගෙදර පිටිපස් සේත් බඩු ටිකක් තියෙනවා. අපිට එව්ව ගන්නත් වෙයි. අත ගන්න බොසෝ. මෙච්චර බඩු මොනවද? ඒකනේ. මෙච්චර බඩු යාළුනේ කොහෙන්ද ගියාන් මොක? කවලනා ගෙදරත් ඇති. මේ ගෙදරක් එන්න බෑ. කාගේ හරි අම්බලම. මුගේ ගෙදර නෙමෙයි අම්බලම. ගඩොලුත් තියෙනවා. ගඩොල් කඩයක් කියම විකුණ ගන්න බැරිද දන්නේ. බලමු. ගඩොල් කඩයක් විකුණන්නේ. ගඩොල් විකුණන්න දෙන්නේ නෑලු. එනම් මොකද ගඩොල් කඩයක් කීයකට විකුණන්න පුළුවන්? රුපියල් 100කට විතර විකුණන්න පුළුවන් අපේ ගලෝ කියන. මේක යාළුනේ ටීවී පට්ට ලාභයි. මම මේක කලින් මාස ගානකට කලින් ප්ලේ කරලා තියෙනවා. එතකොට YouTube channel එක පටන් අරනොත් නෑ. එතකොට ඉතින් මේ ගේම් එක ගහනවා. ඊට පස්සේ YouTube channel එක පටන් ගත්තා දැම්මේ නිකන් ගේම් නේ. ඒක තමයි ඊට පස්සේ දැනගත්තේ. අපිට මේ විදිහට සෝෆා වල ඉඳ ගන්න පුළුවන්. මේක යාළුවනේ තියෙන බඩු දැක්කොත් ඔයගොල්ලන්ට පිස්සු වෙයි. ටීවී එකක් කොයි ලෝකෙද කියනකො රුපියල් 500ට දෙන්නේ. අඟල් 32. අපේ ගෙදර තියෙන ටීවී එකත් අඟල් 32 තමයි. හැබැයි අපි ගමාවේ 37000 ගානකට නෑ 40000ක් විතර වෙනවා. මේක 500ට දෙන්නේ කොහමද? CCTV කැමරා තියෙනවා. මේ මොනවද බෙල්ද? හරි. අදාළ නෑ. අපි ගමු දැන් අතු ගන්න ඕනේ තාම. දොරාරා අතු ගන්න ඕනේ අතු ගන්න. අතු ගන්නවා අතු ගන්න. අතු ගන්න දෙන්න. මේක නම් ගෙදර හිටපු එකෙක් වෙන්න බෑ. මුණ මිනිහෙක් වෙන්න බෑ මේ. ගෙදර හැටි බලන්නකො. නැත්තම් මේ අනුන්ගේ ගේකට ඇවිල්ලා මේක හැඩි කරලා නැත්තම් මූටරේ. ඔච්චරයි මට කියන්න තියෙන්නේ. හරි. අය බෙම ඔච්චරයි. දැන් අපි ගමු විකුණුණු එක. විකුණන්න ගන්න එක. ඒක කලින්ම අපි මෙන්න මේක විකුණමු. ඒක විකුණමු. මෙන්න මේක විකුණමු. මේක විකුණමු. මේක විකුණමු. අපි විකුණන්නේ අපි දැන් ගමු පොටි.
පොටි එක තියමු මෙතනින්. හරි එකක් ඇති. ඊට පස්සේ ගමු ආයේ තීන්ත. තීන්ත මොකද්ද ලස්සන පාටක් ගහමු. රෝස පාට ලස්සනයිනේ. එකයි එපා. රෝස පාට කැතයි. මෙන්න හරි. හරි. දැන් ගමු අපි කලින්ම මේක. හරි. දැන් කොයිද කැල්ල තිබ්බේ මෙතනනේ. හරි. ආයෙ පාරක් ගමු. මම මේ ගේම් එකේ නම යටින් දාලා තියන්නම්. ඔයගොල්ලන්ට කැමති නම් ප්ලේ කරගන්න පුළුවන්. මම මේ ගේම් එකේ නම යටින් දාන්න. හරි. හරි මෙතෙන් දාතියා. කලින් පාරන මම ප්ලේ කරනකොට ඕකෙන් එකපාරයි ෆ්‍රී ගහන්න පුළුවන්. අපේ සල්ලි නාස්ති වෙනවා. මේ පාර නම් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. සල්ලි ගානම තියෙනවා. ඒක හොඳයි. සල්ලි නාස්ති වෙන දේ හොඳයි දැන්. කලින් පාර ඔය විදිහට ගාද්දි මගේ සල්ලි අඩු වෙනවා. දැන් ඔච්චර බිත්ති කැඩලා තින්නේ හරි. දැන් ගමු කොස කොයි හරි උනන් දුලේලා තියෙනවා දැක්කම මේකේ. දැන් ගමු පේන්ට් එක. තීන්ත එක ඔබලා ගමු. ඊට පස්සේ ගමු. අපි පාට 3ක් ගමු. කොවල්ට යන්න එපා. ඕකනේ. එකම තැනින් තීන්ත අදගන්නෙමු. වඩු එපා. දැම්ම. හරි. අපි මොනවාද? ස්ටොප් උඩ ගාමු මෙන්න මේ පාට. මොන පාටක්ද දන්නේ නැහැ. කොහමරි කොළ පාටක්. කොළයි නිලුයි එකතු වුණාම හැදෙන පාටක්ද කොයිද? මේ කොහම ලස්සන. පොටි එකට නෙමෙයි යන්නේ. තීන්ත එකට. දැන් බලන්න මගේ තියෙන සල්ලි. තීන්ත එක ගාද්දි දැක්කද යාළුවෝ? තීන්ත එකට සල්ලි නාස්ති වෙනවා. ඉතින් පළවෙනි එක පාරකින් කොච්චර ගහන්න පුළුවන්ද අපා? බලමු මේ පාර කැපෙයිද කියලා. පළවෙනි පාරටත් ගහද්දි කැපෙනවා. ඒක අසාධාරණයි. තීන්ත එක නිකන් රුපියල් ගාණක් දීලා ගන්නේ. ෆ්‍රීද? බකට් එක විතරද කොහෙද යාළුවනේ මේ රුපියල් ගාණක් දීලා ගන්නේ. රුපියල් 10ක් දීලා ගන්නේ බකට් එක විතරයි. සල්ලි පේන්ට් එක ඇති අපේ අතින් සල්ලි යනවා. සල්ලි යනවාද? ඒක තමයි මට මොකක් හරි මතකලා තිබ්බ සල්ලි යනවා. පොටි වලට නෙමෙයි යන්නේ පේන්ට් එකට. මේක අපරාධෙන් සල්ලි. කමන්නේ. අපිට සල්ලි කොහොමද හම්බ කරගන්න පුළුවන්? මන් තැඹිලි වෙනුවට රතුද අරන් තියෙන්නේ. තැඹිලි වෙනුවට යාළුවනේ රතු අරන් තියෙන්නේ. ඒකේ පෙන්නන පාට නෙමෙයිනේ හම්බෙන්නේ. මම රතු ගත්තම තැඹිලි ගත්තම ඒකට රතු හම්බෙලා තියෙන්නේ. දැන් යාළුවනේ මම මේකෙන් ටිකක් පොංගව ගන්නවා. මේකෙන් පොංගව ගන්නවා. එතකොට කොහොමද කියන්නේ? මේකට ගත්තම ආයෙ ඒක සුදු වෙනවා. දැන් ආයෙ අරකට ගත්තා ඒක ආයෙ සුදු වෙලා යන්නේ. දැන් බලමු හරිනම් පාට 3කින් වදින්න. ඒක නිකන් 아무තු පාටක් වදින්න. නෑ. ගේම් එක බොරුවක්. ගේම් කියන්නේ කොහොමද බොරුවන්නේ? ඒක නිසා ගන්න. සෝෆා වල ඉඳ ගන්න කිව්වේ කවුද? හරි. ගෙදර හරි. දැන් අපි මොන මේක ගමු. ඒක නෙමෙයි. මේක ලේබල්. You are packing this and storage මන් දන්නේ. ඕවඩ නෑ ගන්න මේක. ඕක නෙමෙයි.
මේක ඒකට 40 ඒකට බිඳුව ඒකට බිඳුව ඒකට බිඳුව හරි මේ සෝෆා තුන විකුණුමුනේ මුළු ගෙදරම විකුණන්න යන්නේ දැන් තියෙන හැම වඩුවම විකුණනවා ඊට පස්සේ ජනෙල් ටික දානවා ජනෙලු දොරවලු බයි බයි මට අතුගා කොස්සායි ගන්න වෙයි මේ එළියෙත් එක තැන්වල අතු ගන්න තියෙනවා එක්කෝ ඒ ටික තග්ගල ඉවර කරලා දාමුකෝ ලෙවල් 3 වලට අප් වුණා හරි ලෙවල් 3 වලට අප් වුණාට කමක් නැහැ තග්ගල අතු ගාමු මේ ගෙදර එළියෙන් පොඩි වුණාට ඇතුළෙන් ඉඩ තියෙන එළියෙන් පොඩි හැබැයි ගෙදර ඇතුළෙන් ලොකු හරි බට්ටික විකුණ ගමු ඕක මෙහෙම ඇත්තලෝගෙත් බඩු විකුණන්න තියෙනවා මම එන්න ලේසි නිකම් මේක මෙහෙම අල්ලන්න විතරයි තියෙන බට්ටික විකුණන ඒ බිමට මෙතන අතුගාලා නැහැ ආයේ විදියට අතු ගන්න දන්නේ නැහැ බලන්න බිමට ටයිල් දාන්න පුළුවන් නේ මේක ටයිල් තියනවාද අරක දාලා තියෙන ටයිල් જાතිය නානා කාමරේට දාලා තියෙන ටයිල් જાතිය තියෙනවා ඒව දාන්න යත් සල්ලි කැපෙයි අපි දැන් ඔච්චර ඇති දැන් ගමු කොහා මෙතන නෙවෙයිනේ මෙතන දොරව අම්බෝ අන්තිම දොරේ මේ දොරවල් වල ගණන් මේක තමයි ගණන්ම එක මේක දාන්න අපි ගාව සල්ලිත් නැහැ අපේ ගෙදරට දාන්නත් බෑ 9600ක් කිල්ලනවා ඒක තමයි හොඳම දොර මං හිතන්නේ කර අපිට ඔච්චර ලොකු ඒව නෑ දාන්න සල්ලිත් නෑ එච්චර අපි නිකන් මම මේ දොර දාමු හරි ඊට පස්සේ ජනෙල් වලට දාමු 1200 මොකද්ද දාන ජනෙල් ස්ටොප් උඩ මේව දෙකක් මේ ජනෙල් දාන්න බෑ මේකට එතකොට එව්ව දාන්න එව්වට ඒක පුළුවන් නේ මේකත් පුළුවන් නැතිද මේක බැරි ඒක බෑ කොහමද ඒක බෑ ඊළඟට මේක අරන් බලන්න ඕක පුළුවන් නේ හැබැයි ඒක ලස්සන නෑ ටිකක් මේක පුළුවන් ඒක දාන්න අපේ ගෙදර ඩබල් ජනෙල් නෑනේ අපේ ගෙදරට හරියන්නේ එච්චර ලස්සන ජනෙලකුත් නෑනේ මේ 500ට ඒක දාම් දැන්ට ඒ දාලත් තියලා දෝ ඒක අල්ලපු ගම වැටෙනවා හැබැයි අල්ලපු ගම වැටෙනවා කොහෙද කියන්නේ ඔයාලා නානකාමරේ ජනෙල් දාන්නේ ඒ මොන බූරුවද ඇත්තටම ඔයාලා නානකාමරේ ජනෙල් දාන බූරුවෙක් නෑ ඉන්නවනම් ඉතින් කමෙන්ට් එකක් දාන්න ඌගේ මෝඩේ ආයෙ ලොවෙත් හොයාගන්නම් මෙන්න මේක වගේ හොඳ එකෙක් තමයි ලෝකෙට වටින්නේ ඒකයි
ලොකු සෝෆා අරමුණු වැඩක් නැහැ. බලමු මොනවද තියෙන බඩු කියලා. ඇඳවලුත් මේකෙම තියෙනවනේ. නෑනේ. අර සෝෆා වලට ගිහිල්ලා මොන සෝෆා එකද ගන්නෙ? මොකක්ද යාළුවනේ ඔයගොල්ලන්ට ලස්සනයි කියලා හිතෙන්නේ. මට නම් ගන්න හිතෙන්නේ මේක 1000 එච්චර සල්ලියක් අපි ගාව නෑලු. ඒකේ පොඩි එකම කියලා අම්බෝ. පොඩි එක දාන්නත් සල්ලි නෑ. 9700ක් කියන ලොකු ඉපතර ගණන්. අපි දාමු එච්චර ලොකු එකක් ඕනේ නෑනේ. අල්ලා මේ දෙකේ එක ගන්නකො. ටීවී එක එතකොට හයි කරන්නේ නෑනේ. එතකොට මේක මෙහෙම දාමුකෝ. හරි. දැන් ඕකේ පොඩි එකක් කීයද? ඕවලට නෙවෙයි යන්නේ. 1300 පොඩේ අද්දාම උතන. හරි ඉඳ ගන්න ඕන. ටීවී එක ගහම යාළුවනේ මෙතන. එතකොට අපිට මේ මිදගෙන මෙහෙම බලන්න පුළුවන්. හරි. දැන් අපි යන් කාගේ හරි ගයක් අස් කරන්. මෙන්න ගෙවලුත් තියෙනවා. දැන් සල්ලි ගොඩක් ඕන වෙයි. මේ 5 ලක්ෂ ගණන් වලට ගෙවලා තියෙනවා. ලාභම ගෙදර 40000ක් දීලා ඕන ගයක් ගන්න පුළුවන්. ඒකත් හොඳයි දන්නේ. හරි අපි මෙයා ගෙදර අස් කරන්න යන්කෝ. ගෙදර අස් කරන්න ගිහිල්ලා සල්ලි හොයාගමු. ඔව් ගෙදර අස් කරන වැඩේටම අපි මේ සීරියස් එක දිගට කරන් යන්කෝ. අපි දන්නේ නැහැ නේ තව එකක් තියෙනවා. හරි. තව වැඩක් කරමු ඔක එයාගෙම. ඒක එතන කොටුවක් වෙලාම පේනවා. හරි. තව කොයි හරි තියෙනවා. තව වැඩ කරමු. සල්ලි නේ ඕනේ. අපිට සල්ලි ගොඩක් ඕනේ. මේ පාර මේ වලට යාළුවනේ අපේ සල්ලි යන්නේ. ඒගොල්ලන්ගේම සල්ලි තමා. හැබැයි අපි තමා වැඩේ කරලා දෙන්නේ. හැබැයි කරු ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එක ඇතුලේ තියෙන පිටියේ. තව වැඩක් කරමු. හරි මේ වැඩේ කරලා අපි ගෙදරට යන් බට්ටියක් දාන්න ආයේ. නාන බාත්රූම් එකේ. ඒක ගිහලා ටයිල් දාන්න ඕකේ. හරි. apply. මේ මොනවද මේ? කන්නඩියක්ද? ඔව්නේ. දැක්කද යාළුවනේ? මෙන්න මේ කාපට් එක දිහා බලන් ඉන්නකො. හරි අපි බෑක් හෝම් එකට යමු. බලන්න දැන් සල්ලි ගොඩ හරියක් හම්බෙලා තියෙනවා. හොඳ ගොඩ. හොඳයින් ගොඩක් හම්බෙලා තියෙනවා.
දැන් කලින්ම ගහමු අපි අපේ ටීවී එක විතියල්ලන එකක් ගන්න. අම්මලා සිදේකට සල්ලි නැහැ. ඕගොල්ලන්ට සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමයක් කියන මෙන්න මේක ගන්න. ඕගොල්ලෝ මේක. මම යාළුවනේ ගන්නවා මෙන්න මේ CCTV කැමරා ටිකක් ගහනවා. ඒවා ගැව්වට අපිට බලන්න බෑ. හරි. ඔය ඇති දැන් ඔන්න ඔය එක CCTV එකක් 1280කට විකුණන්න පුළුවන්. ආයි ගන්නෑ. මට දැන් මේ ටීවී එක දාගන්න ඕන නිසා එච්චර ගැව්වේ. අපිට කොහොමද මැනික් ඕනේ වැඩවල් කරන්න. දැන් ගහමු ටීවී එක. ඔය CCTV තිබ්බට අපිට බලන්නත් බෑ අප්පා. ඒ වෙලේ මං කලින් නිකම් ප්ලේ කරන වෙලාවක ගැව්වා. බලන්න මුකුත් කරන්න බෑ. ප්‍රවෘත්තියක් ආව. ප්‍රවෘත්ති බලමු. දැන් වෙලාවත් 12යි. ප්‍රවෘත්ති බලන වෙලාව. භූමිකම්පාව ඇවිල්ලාලු. හරි. භූමිකම්පාවක් ආවද? හරි. සුති. අපි ගියා. අපි බලමු කුස්සියට ඕන බඩු. කුස්සියට කුස්සියකෝ ආමේගේ කුස්සියට ඕන බඩු නේද? කුස්සියට කේතා ගන්න පුළුවන් මැනික් දීලා. අපි බලමු මැනික් දීලා මොනවද ගන්න පුළුවන් ඒවා කියන්නේ. එච්චරනේ දැන්ට. මේකේ බලමු මොනවද මැනික් දීලා ගන්න. මේකේ නම් එච්චර නුකුත් නැහැ මැනික් දීලා ගන්න. අපි ගාව 10ක් තියනවානේ. මොකද කියන්නේ හොඳ ඇඳක් තියෙනවා. 1000කට දීලා ගම්ද යාළුවනේ. ගම්නේ. මේ බිම නිදිය ගන්න ඇඳක් තියෙනවා. ඇඳවලුත් තියෙනවා. මොකද්ද මේ කොහොමද? ඔය පැත්ත නෙමෙයි මේ පැත්ත. හරි කැන්සර්. දෙතොල මේක උඩට නගින්න බැරිද? ගත්තා වගේ නෙමෙයි නිදියන්න දෙන්නේ නැද්ද? මේකේ නිදියන්න දෙන්නේ නැහැ. ඉගුණුවා. අපි බෙඩ් එකක් ගමු. රසියන්. අපි බලමු උඩම ඉඳන් ඇවිල්ලා මොනවා වගේද හොඳ බෙඩ් තියෙන්නේ කියලා. සල්ලි ටිකක් තියෙනවා. ටිකක් ගණන් වැඩි එකක් ගමු. මට ඕනේ තනි බෙඩ් එකක්. දෙකේ වනේ. සිප්පටයි. තර හොඳ කියලා එකකුත් නැහැ. බෙඩ් වල යන්න. මේ එකක් තියෙනවා මට ඒක නිදියන්න දෙයි තමයි. අපි තනියෙන් ඩොයමේ ලාභ එකක් ගමු යාළුවනේ. එහෙමයි කියලා ඊට පස්සේ කලින්ම නිදිය ගන්න දුන්නේ නැත්තම් ආයෙ මොනවක්වත් කරන්න නිදිය ගන්න අපිට යන්න නිදිය ගමු. නයිට් රෑ නිදිමතයි. උදේ වෙලා. එතකොට මේ වෙලාව ඉර නගින වෙලාවනේ. ඉර නැගලා බලමු දැන් ඔහොම මින්තරින් බලමු. ඉර මුදුන්නලා. ඊළඟට ඉර බැහැලා ගිහිල්ලා ඊළඟට රැවලා. ඉර මුදුන් වෙලා තියෙද්දි තමයි හොඳ. හරි. අපි දැන් ගෙදර ස්ටොප් වේ බඩුත්
දැනට හරි දැන් දාන්නයි කියලා ආයේ මුකුත් නැහැ. මෙතන මේසයක් දාලා එහෙමනේ කරන්න තියෙන්නේ. කාමරෙත් එච්චරයි ඊට පස්සේ ඒකක් දාමු. ඊට අනිවාර්ය දෙයක් විදියට මෙතන නාන කාමරේට මේව දාන්න. දාමු මේක. අරින්න පුළුවන්. දැන් ෂවර් එක. මේකටම ෂවරයක් එන්නේ නැද්ද? මේකටම ෂවරයක් එන්නේ නැද්ද කියේ නැහැ වගේ. දැන් ඉතින් ෂවර්. දැන් ෂවර් උත් නැද්ද? ෂවර් ෂවර්. 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 ෂවර් නෑ. කලින් ගත්තේ ෂවර් එක. හරියයි මේටි. හරි. දැන් මේක ඕපන් කරමු. මම ඥානපුවා. කවුරුත් දෙන්න එපා මම ඥානපුවා. ඥානපුවා. මේක නේද දෙන්න දෙට්ටි. ආවොත් මම එළුවින් නානවා දකින්නනේ. මේව කැත වැඩ. මේ වගේ බාත්රූම් නේ හදන්න හැරන් එළියෙන් පේන්නේ නැහැ. ඇතුලෙන් පේනවා එළිය උන් කරන දේ හැබැයි එළියෙන් පේන්නේ ඇතුලෙන් මොනවද කරන්නේ කියලා. මේකේ පේනවා. අයි. දැන් දාමු. මොනවද දන්නේ මේවට කියන්නේ කොහොමද මේකක් දා. එක්කපා ඊට ලොකු එකක් දා. ඒක හරියන්නේ නැහැ මට. අපෝ කලින් එක සයිස් ම තමයි. කරගන්නේ. හරි. ප්‍රස් කරන්න බැරිද? ගේම් එක ප්‍රස් කරන්නත් පුළුවන්. අර ඒක රාසයම. ඉඳ ගන්න බැරිද? හරි. දැන් අපි දාමු මේක. මේක පොළොවේ දායි කරන්න තියෙන්නේ. ආසද? අයියකෝ අයි කරන්න දෙන්නේ නැත්තේ. මොකද්ද දන්නේ නැහැ. කොහොමද මේකයි කරන්නේ? හරි. ඊළඟට ආයෙකට ගිහලා ටැප් කප්පලෙන් ගන්නවා. හොඳ ටැප් එකක් ගමු. දස් ගන්නක් තියෙනවා. ගමු මේකක්. මේක අය කරන්න බැරිද? හරි වෙන එකක් සෙට් වුණා. හරි ඉතින්. දැන් බලන්න පුළුවන් ඒකේ වතුරක් තියෙනවා. හරි. ඊළඟට ඔබන්න බෑනේ. දැන් ඔච්චරනේ. ආයි සබන් කැටයක් තියෙනවා. අත හොදන්නේ සබන් කැටෙමයි. සබන් සබන්. වෙනම කුත්තේ බා සබන්. 22කට ලාභයි. සබන් කැට ඇහැට පේන්නේ නැහැ. නන කාමරේ හරි. මේකත් හරි. හරි. අද වීඩියෝ එක හොඳයි නම් යටින් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ බලන්න තවත් කට්ටියට ෂෙයාර් කරන්න. මේ වීඩියෝ එක මේ ගේම් එකෙන්ම කොටසක් ඕන නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මේකේ තවත් කොටසක් ඕනේ කියලා.
මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මම හදලා ගිහින් එන්න. ඕගොල්ලන්ට good bye.